උඩ ඒකජයක් යට වර්ගජයක් තියෙන අවස්ථාව ගැන තමයි මෙතනදී කතා කරන්නේ. හරි? එතකොට යට වර්ගජයක් තියෙනවා නම් සහ උඩ ඒකජයක් කියන්නේ x ගේ පළවන බලය. උදාහරණයක් විදිහට 2x ඍණ 1 3x ධන 4 x ගේ පළවන බලය නේද තියෙන්නේ. අන්න ඒ අවස්ථාව තමයි උඩ තියෙන්න ඕන. යට තියෙන්න ඕන ඕනම වර්ගජ අවස්ථාවක්. ඒ කියන්නේ x වර්ග නිකන් මෙන්න මෙහෙම ax වර්ග ධන bx ධන c උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම 2x වර්ග ඍණ 5x ධන 3 x ගේ වර්ගජයක් අනිවාර්යෙන් අඩංගු වෙන්න ඕන. හරි? එතකොට යට වර්ගජයක් උඩ ඒකජයක් තියෙන අවස්ථාව. අන්න ඒ ආශ්‍රිත අනුකලන ප්‍රධාන ආකාර ආපහු තුනකට වෙන් වෙනවා. පළවෙනි එක තමයි හරයේ තියෙන ශ්‍රිතයේ අවකලනය ලවයේ තියෙනව නම් අපි මේ වෙද්දි ඉගෙනගෙන තියෙන සූත්‍රයක්. හරේ අවකලනය ලවයේ ඇති ශ්‍රිත. ඒ ආශ්‍රිත අනුකලනයක් අපි වෙනම කතා කරලා තියෙනවා. හරි ඉස්සෙල්ලාම එතකොට බලන්න ඕනේ මොකද්ද? හරේ අවකලනය ලවයේ තියෙනවද කියලා. පළවෙනි රටාව. දෙවෙනි එක. හරේ අවකලනය ලවයේ නැත්නම් අපි දෙවෙනිට බලන්න ඕන හරයේ සාධක. හරේ සාධක තියෙනව නම් දෙවෙනි රටාවේ අපි යන්නේ මොකද්ද? භින්න භාග අනුකලනයට. භින්න භාග අනුකලනයට. හරි පළවෙනි එක මොකද්ද? පළවෙනි එක හරේ අවකලනයේ ලවයේ තියෙනව නම් බලන්න ඕන හරේ අවකලනයේ ලවයේ තියෙනවද කියලා. නැත්නම් හදා ගන්න පුළුවන්ද කියලා. හරි එහෙම තියෙනව නම් හරේ අවකලනයේ ලවයේ ඇති ශ්‍රිතය මේ අනුකලනයේ අපි යනවා. මේ සූත්‍රය පාවිච්චි කරනවා. හරි දෙවෙනි එක හරේ සාධක තියෙනවා නම් මෙන්න මේ යට සාධක තියෙනවා නම් අපි මොකද්ද? භින්න භාග ක්‍රමය මගින් තමයි අනුකලනය කරන්නේ. හරි ඔය අවස්ථා දෙකටම එන්නේ නැත්නම් අපිට තියෙනවා ආදේශය භාවිතයෙන් අනුකලනයක්. හරි එතකොට ආදේශය භාවිතයෙන් අනුකලනය කරද්දී ගානේ හදන්න වෙනව මෙන්න මෙහෙම එකක්. හරි ලවය සමානයි ලැම්ඩා වතාවක් හරය ධන මියු කියන අවස්ථාවක්. හරි ඔන්න රටා තුන මේක පොඩ්ඩක් අමාරුයි දැන්. හරි ඉස්සල්ලාම තිබ්බේ උඩ නියතයක් යට වර්ගජයක්නේ. ඒකේ අවස්ථා තුන ගැන කතා කරා. දැන් දෙවෙනි එක උඩ ඒකජයක් යට වර්ගජයක් තියෙනවා නම් මොකද්ද කරන්න ඕන? පළවෙනිට බලන්න ඕන හරේ අවකලනයේ ලවයේ තියෙනවද කියලා. නැත්තම් හදා ගන්න පුළුවන්ද කියලා. එහෙම බැරි නම් ඒ අවස්ථා දෙකම බැරි නම් අපි එන මොකද්ද? හරේ සාධක තියෙනවද කියලා බලන්න ඕන. එතකොට අපි යන රටාව මොකද්ද? භින්න භාග අනුකලනය. එහෙමත් නැත්නම් ඒ කියන්නේ මේකත් දෙකම නැත්නම් අපි එන්න ඕනේ මොකද්ද? ආදේශය. ආදේශය අපි මොකද්ද කරන්නේ? මෙතනදී පාවිච්චි කරන අපි මෙන්න ලවයේ තියෙන px ධන q නේද? එතකොට px ධන q සමානයි ලැම්ඩා වතාවක් මේ හරය. ලැම්ඩා වතාවක් හරේ අවකලනය. ලැම්ඩා වතාවක් හරේ අවකලනය. ධන mu කියන අවස්ථාව පාවිච්චි කරන්න ඕන. හරි? මෙන්න මේක තමයි මේකේ විශේෂිතම අවස්ථාව. මේක තමයි ගාන තේරුම් ගන්න ඕන. ගොඩක් ගණන් හම්බ වෙන්නේත් මේක. ෂෙප් දැඩි දාගමු. හරි මේ බලන්න. උදාහරණ ගාන අපේ රටාව ඒකජ බෙදීම වර්ගජයන්නේ. පළවෙනික් බලන්න මොකද්ද? හරය අවකලනයේ ලවයේ තියෙනවද කියලා. මෙන්න බලන්නකෝ. මම මෙන්න මේ x වර්ග හරය තියෙන x වර්ග ධන 4x ඍණ 5 නේද? වෙනම ගන්නම්කෝ. d යට dx x වර්ග ධන 4x ඍණ 5. ඍණ 5. ඔහොමනේ තියෙන්නේ. අවකලනය කරන්න තියෙන්නේ x වර්ගයේ අවකලනය 2x ධන 4x ගේ අවකලනය ධන 4යි නේද? හරි මෙතන එන්නේ ධන 2x ධන 4. මෙතන තියෙන්නේ x ධන 2 නේද? මේක දතන තියෙන්නේ. නෑ වෙනස් ආකාරයක්. හැබැයි අරකින් මේක හදා ගන්න පුළුවන් නේද? මේ බලන්න උදාහරණයක් විදිහට මේක දෙකේ ඉලක්කම කෙලෙට ගත්තොත් තියෙන්නේ x ධන 2 නේද හැදෙන්නේ? ඒ කියන්නේ අන්න x ධන 2 තියෙනවා මෙතන. මොකද්ද වෙලා තියෙන්නේ? දෙකේ ඉලක්කමක් අඩුයි නේද? එහෙනම් මම කරන වැඩේ මොකද්ද? ලවය හදා ගන්නවා මම මේ විදිහට. එහෙනම් මම යනවා පළවෙනිටම මෙන්න මෙතන x ධන 2 උඩ තියෙනව නේද? මම ඒක දෙකෙන් ගුණ කරනවා. එහෙම වෙනසක් කරන්න පුළුවන්ද? බෑ. ඒක මේ ගානට ගැටලුවක් නොවෙන් මම භාගෙන් බෙදනවා. හරි නැත්නම් දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදලා දෙකෙන් ගුණ කරනවා. එතකොට මෙතන එනවා මොකද්ද? x වර්ග ධන 4x ඍණ 5 මෙතන එනවා dx. ඕකන රටාව. හරි දැන් බලන්නකො ඉතින්. භාගයයි
අනුකල මෙතන තියෙනවා 2x ධන 4 යට එනවා x වර්ග ධන 4x ඍණ 5 dx මේ බලන්න හරය අවකලනේ ලවයේ තියෙනව නේද එහෙනම් භාගයේ එහෙම තියෙනවා හරය අවකලනේ ලවයේ තියෙනවා නම් අපේ අනුකලන ක්‍රමය මොකද්ද ලන් හරය ඉතින් මෙන්න එක සැරේම ලියන්න පුළුවන් ලන් හරය මොකද්ද x වර්ග ධන 4x ඍණ 5 හොඳට මතක තියාගන්න ලන් ඇතුලේ ලියනවා නම් ලඝු ඊපාදය ඇතුලේ ලියනවා ලියන්න ඕන මාපාංක දාන්න හරි ධන k යනු නියතයකි වැඩ තේරුණාද හරි හොඳට තේරුම් ගන්න මෙන්න මෙහෙම තිබ්බොතින් එහෙම ඒ කියන්නේ යට වර්ගජයක් උඩ ඒකජයක් තියෙනවා නම් අපි පළවෙනියෙන්ම කල්පනා කරන්න ඕන ක්‍රමය මොකද්ද මේකේ හරේ අවකලනේ ලවයේ තියෙනවද කියලා බලන්න ඕන නැත්නම් හදා ගන්න පුළුවන්ද කියලා බලන්න ඕන දැන් මේකේ තිබ්බේ නැහැ අපි මොකද්ද කරේ හදාගත්තනේ හා එතකොට මෙන්න ඊට පස්සේ මොකද්ද කරන්න ඕන සාමාන්‍ය අපි අනුකලන රටා ඉගෙන ගත්තනේ ඒකේ කෙලිම සූත්‍රයක් මෙතන පාවිච්චි කරන්න තියෙනවා හරේ අවකලනේ ලවයේ තියෙනවා නම් ලන් හරේ ඕකනේ සූත්‍රය ඒක පාවිච්චි කරලා අපේ උත්තරේ ගත්තා ෂේප්ද වැඩේ හරි ටක් ගාලා දාගමු